අපි දැන් බලාපොරොත්තු වෙනවා සුභේත පත්‍රයේ අනුග්‍රහයෙන් ලග්න පලාපල ප්‍රකාශ කිරීම. මේදී විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ නොවැම්බර් මාසයේදී ග්‍රහ මාරුන් කීපයක් සිද්ධ වෙනවා. ප්‍රධාන ග්‍රහ මාරු නැහැ. රාහු, සෙනසුරු, කේතු, කුජ වැනි ග්‍රහයන්ගේ ග්‍රහ මාරු නැහැ. රවි සම්ප්‍රදායික වශයෙන් මාසේ මැද භාගයේදී 16 වෙනිදා දවල් 1:35ට වෘශ්චික රාශියට පැමිණෙනවා. බුධ 23 වෙනිදා වක්‍ර වෙලා තුලා රාශියට පැමිණෙනවා. ශුක්‍ර දෙවනිදා සවස 13:15 සවස 1:15ට තුලාවට පැමිණෙනවා. ඒකම ශුක්‍ර 26 වෙනිදා දවල් 11:23ට වෘශ්චිකයට පැමිණෙනවා. ඉතින් මෙම කරුණු පදනම් කරලා තමයි අපි ලග්න පලාපල ප්‍රකාශ කරන්නේ. මේෂ ලග්නයට සාපේක්ෂව විශේෂයෙන්ම සඳහන් කළ හැකි දෙයක් තමයි ලග්නයෙන් 7 වෙනිට ශුක්‍ර පැමිණෙනවා කේන්ද්‍රයේහි ස්වක්ෂේත්‍රව. ඒක නිසා මේෂ ලග්නයට මේ මාසය විශේෂයෙන්ම 26 වෙනිදා දක්වා මාළවී කියන බලවත් යෝගය උදා වෙනවා. මාළවී කියලා කියන්නේ එතකොට ශුක්‍ර ස්වක්ෂේත්‍රව බලවත් කේන්ද්‍රයේහි 7 වෙනිට පැමිණීම. ඒ නිසා පොදු වශයෙන් සමස්තයක් ලෙස මේෂ ලග්නිකයන්ට එක්තරා අවධික අභිවෘද්ධියක් යහපතක් ඇති කරන මාසයක් වශයෙන් කියන්න පුළුවන්. ඔවුන්ගේ යුග දිවිය සම්බන්ධයෙන් සැලකීමේදී විවාහ කාරක ශුක්‍රම කේන්ද්‍රයේහි ස්වක්ෂේත්‍රයේ පැමිණීම නිසා යුග සැපත සම්බන්ධයෙන් කිසියම් විදිහක යහපතක් අභිවෘද්ධියක් ඒකම සංසුන් භාවයකින් යුක්තව යුග සැපත ගත කිරීමට හැකියාවක් ඇති කරනවා. මංගල යෝග ඇති කිරීමටත් අවකාශ වෙනවා. විවාහයේ සිදු නොවුණු අයට විවාහයක් සිදුවීමේ අවකාශයක් ඇති කිරීමට විශේෂ ඉඩක් ඇති කරනවා. ඊළඟට දෙවෙනි කාරණේ වශයෙන් කීත හැකි ශුක්‍ර ධනස්ථානාපතිය වශයෙන් තමයි කේන්ද්‍රයේ 7 වෙනිට පැමිණෙන්නේ. ඒ නිසා ආර්ථික වශයෙන් කිසියම් යහපතක් ප්‍රගතියක් අභිවෘද්ධියක් සාර්ථකත්වයක් ඇති කිරීමට අවකාශ සලසනවා. ඒකම 10 වෙනිදාපතියා වන සෙනසුරු 12 වෙනිදා ගමන් කිරීම නිසා රැකියා කටයුතු වල සුළුසුළු බාධාකාරී ගතියක් ඇතිවත් බ්‍රහස්පති 4 වෙනිදා උච්චව ගමන් කිරීම නිසා ඒවා යින් ඇති කරන පීඩාවන් දූරීභූත වී මූර්ති කටයුතු වල කිසියම් විදිහක සාර්ථකත්වයක් දියුණුවක් ඇති කිරීමේ අවකාශයක් පවතින්න පුළුවන්. සෞඛ්‍ය තත්ත්වය ගැන සැලකීමේදී මේෂ ලග්නිකයන්ට විශේෂයෙන්ම ප්‍රවේශම් වෙන්න ඕනේ මුත්‍රා සම්බන්ධ පීඩා, මුත්‍රාශයට සම්බන්ධ පීඩා, ලේ ගමනාගමනට සම්බන්ධ පීඩා වැනි දේවල් ගැන වැඩි සැලකිල්ලක් දක්වන්න සිද්ධ වෙනවා. අධ්‍යාපනය සම්බන්ධයෙන් සැලකීමේදී මේෂ ලග්නිකයන්ට යහපත්. හේතුව මොකද උසස් අධ්‍යාපන භාවාධිපතිය වන බ්‍රහස්පති කේන්ද්‍රයේ 4 වෙනිට පැමිණිලා උච්ච වීම, හංසයෝග උදා කිරීම වැනි දෑ නිසා මේෂ ලග්නිකයන්ගේ අධ්‍යාපන කටයුතු වල විශේෂ ප්‍රගතියක් සාර්ථකත්වයක් හා උසස් ප්‍රතිඵල ලැබීමට හැකියාවක් පවතිනවා. ඔවුන්ට අදාළව ශුභ වර්ණ වශයෙන් කියන්න පුළුවන් රතු පාට තමයි වඩාම හොඳ වර්ණ වශයෙන් කියන්න පුළුවන්. අංග වශයෙන් කියන්න පුළුවන් 9 සහ 3 අංක වශයෙන්. ඊළඟට වඩාත්ම හොඳ දින වශයෙන් කියන්න පුළුවන් බ්‍රහස්පතින්දා සහ අඟහරුවාදා. ඊළඟට වෘෂභ ලග්නය. වෘෂභ ලග්නය අනුව සැලකීමේදී මේ මාසය නොවැම්බර් මාසයේ අයහපත් නැහැ. හේතුව තමයි වෘෂභ ලග්නයට යෝගකාරක වශයෙන් සැලකන්නේ සෙනසුරු. සෙනසුරු ගමන් කරන්නේ කේන්ද්‍රයේ 11 වෙනිදා. ඒක යහපත් කාරණයක්. වඩාම හොඳ ග්‍රහයක්. ඊළඟට අඟහරු 7 වෙනිදා ගමන් කළත් ඒ ගමන් කරන්නේ ස්වක්ෂේත්‍රය. ඒක නිසා උදා කරලා තියෙනවා රුචය කියන යෝගය. මේක නිසා වෘෂභ ලග්නිකයන්ට නොවැම්බර් මාසයේ යහපතක් අභිවෘද්ධියක් සාර්ථකත්වයක් ඇති කරනවා. හැබැයි තරමකදී උනන්දුවක් උත්සාහයක් ඇතුව ක්‍රියා කළ යුතුයි. හේතුව මොකද බ්‍රහස්පති ගමන් කරන්නේ උච්ච වුණත් ඒ තරම හොඳම ස්ථානයක නෙවෙයි. යම් බාධා ප්‍රශ්න මැදින් නමුත් සාර්ථකත්වයක් ඇති කරනවා. විශේෂයෙන්ම ආර්ථික ප්‍රගතිය සම්බන්ධයෙන් ආදායම් තත්ත්වය සම්බන්ධයෙන් යහපතක් ඇති කිරීමේ ප්‍රවණතාවයක් ලබන්න පුළුවන්. ඔවුන්ගේ යුග සැපත සම්බන්ධයෙන් සැලකීමේදී කුජ 7 වෙනිදා ගමන් කිරීම අසුභයයි ප්‍රකාශ කරන්නේ නැහැ. කුජ 7 වෙනිදා ගමන් කරන්නේ ස්වක්ෂේත්‍රව රුචක යෝගී සහිතව. ඒ නිසා යුග සැපත ප්‍රමාණවත් මට්ටමේ සාර්ථකත්වයෙන් යුක්ත ගත කරන්න පුළුවන්. ඒත් සංසුම් මානසිකත්වයෙන් යුක්තව වැඩ කටයුතු කිරීම නිසා යුග සැපතේ සාර්ථකත්වයේ වඩාත්ම හොඳ මට්ටමකට පවත්වාගෙන යාමට හැකියාවක් පවතිනවා. සෞඛ්‍ය තත්ත්වයේ සම්බන්ධයෙන් සැලකීමේදී කුජ කේන්ද්‍රයේ ගමන් කරන්නේ කේන්ද්‍රයේ
හත්වැනි වීම රාහු කේතු ආදී ග්‍රහයන්ගේ ගමනට සාපේක්ෂව සැලකීමේදී ලේ ගමනාගමනයේ සම්බන්ධ පීඩා විශේෂයෙන් පපුවට සම්බන්ධ සුළු සුළු ආබාධ මහා භයානක පීඩාවක් නෙවෙයි. මොකද කේතු ගමන් කරන මකේන්ද්‍රිය 4 වැන්නේ පපුවට සම්බන්ධ සුළු සුළු ආබාධ වැනි දේවල් ඇති කිරීමේ ප්‍රවණතාවයක් තියෙනවා. සෞඛ්‍ය තත්ත්වයේ සම්බන්ධයෙන් ඉතාමත් නරකයි කියලා කියන්න පුළුවන් ස්වභාවයක් නැහැ. ආර්ථිකමය අධ්‍යාපන තත්ත්වයේ සම්බන්ධයෙන් සැලකීමේදී අයහපත් නැහැ. හේතුව මොකද කේන්ද්‍රයේහි තුන්වැන්න විශේෂ කුසලතාවයන් සම්බන්ධ භාවය වශයෙන් සලකන්නේ තුන්වැනි බ්‍රහස්පති ගමන් කිරීම. ඒකම උසස් අධ්‍යාපන භාවාධිපතිය වන සෙනසුරා කේන්ද්‍රයේහි ලාභ ස්ථානයේ ගමන් කිරීම නිසා අධ්‍යාපනමය කටයුතු වල කිසියම් විදිහක ඵලදායක සාර්ථක ස්වභාවයක් ඇති කිරීමේ ප්‍රවණතාවයක් ඇති කරනවා. ඒ පැත්තෙන් යහපත්යයි ප්‍රකාශ කරන්න පුළුවන්. ඊළඟට අපි වෘෂභ ලග්න හිමියන්ගේ ඵලදායක අංක වශයෙන් සලකන්නේ විශේෂයෙන්ම 8 ඒකම 5. ඒක හොඳ අංක වශයෙන් කියන්න පුළුවන්. විශේෂයෙන් වර්ණ වශයෙන් කියන්න පුළුවන් නිල් පාට ඒකම ලා කොළ පාට. ඒ වගේ වර්ණ හොඳයි. මම වෘෂභ ලග්න හිමියන්ට යහපත් ආකාරයට සලකන්න පුළුවන් අංක තමයි විශේෂයෙන්ම 6 අනිත් පැත්තෙන් 8. ඒ කියන අංක වඩා ඵලදායක වෙනවා. දින වශයෙන් කියන්න පුළුවන් විශේෂයෙන්ම සෙනසුරාදා හොඳයි අනිත් පැත්තෙන් සිකුරාදා හොඳයි. මිථුන ලග්නයේ ඊළඟට මිථුන ලග්නන සැලකීමේදී මේ මාසය කිසියම් විදිහක යහපත් ඵලදායී මාසයක් වශයෙන් ප්‍රකාශ කරන්න පුළුවන් වෙනවා. හේතුව මොකද බ්‍රහස්පති කේන්ද්‍රයේහි දෙවැන්නේ ධනස්ථානයේ ගමන් කිරීම. බ්‍රහස්පති කොහොමත් ලග්නයේ ගමන් කරනවට වඩා හොඳයි ධනස්ථානයේ ගමන් කිරීම දෙවැන්නේ ගමන් කිරීම. ඒ ගමන් කරන්නේ උච්චව. ඒක නිසා මෙම මාසයේ යහපත් මාසයක් අභිවෘද්ධියට හේතු සාධක වන මාසයක්. වෘත්තීය කටයුතු වල සාර්ථකත්වයේ ආර්ථිකමය ප්‍රගතිය ආදී ඒ සියලු ක්ෂේත්‍රයන්හි යහපතට සුබ සාධනයට හේතු වන මාසයක් වශයෙන් කියන්න පුළුවන්. සමත්යක් ලෙස රැකියා ධනය යන දෙපැත්තම ඉතාමත් හොඳයි. යුගසපත සම්බන්ධයෙන් සැලකීමේදී බ්‍රහස්පති කුටුම්බ ස්ථානයේ උච්චව ගමන් කිරීම නිසා යුග දිවිය සම්බන්ධ යහපත් ප්‍රතිඵලදායක ස්වභාවයක් ඇති කරනවා. යුගසපත සම්බන්ධයෙන් සංසුන් වාතාවරණයක් ඇති කරනාseම විවාහාපේක්ෂකයට විවාහයක් සිදුවීම සඳහා හොඳ සම්බන්ධතාවයන් ඇතිවීම හෝ විවාහ යෝජනා වල ඇතිවීම තුළින් ඒ සම්බන්ධ අරමුණු අපේක්ෂා ඉෂ්ට කරගන්න පුළුවන් වාතාවරණයක් ඇති කරනවා. සෞඛ්‍ය තත්ත්වයේ සම්බන්ධයෙන් සැලකීමේදී විශේෂයෙන්ම කේන්ද්‍රයේ ග්‍රහ ගමනට සාපේක්ෂව කුජ 6 වෙනි ගමන් කිරීම ඒකම කේන්ද්‍රයේහි කේතු රාහු ආදීන්ගේ ග්‍රහ ගමන මත සැලකීමේදී උදරගත පීඩා ආහාර දිරීමේ පද්ධතිය සම්බන්ධ කිසියම් අඩුපාඩුකම් ඇති කරන්න පුළුවන්. නමුත් සීමාන්තික ලෙඩ දුක් වලට පීඩාවට පත් වෙන්නේ නැහැ. සෞඛ්‍ය තත්ත්වයේ ප්‍රමාණවත් මට්ටමකින් හොඳ තත්ත්වයෙන් පවතිනවා කියලා කියන්න පුළුවන්. ඊළඟට අධ්‍යාපනයේ සම්බන්ධ සැලකීමේදී යහපත්. මොකද හේතුව අධ්‍යාපනයේ සම්බන්ධයෙන් උසස් අධ්‍යාපනයේ සම්බන්ධයෙන් කාරකයා වශයෙන් සැලකන්නේ බ්‍රහස්පති. බ්‍රහස්පති වෘත්තීය අධ්‍යාපනයේ සම්බන්ධ භාවය වශයෙන් සැලකන්නේ දෙවැන්න. ඒ නිසා වෘත්තීය අධ්‍යාපන භාවයේ බ්‍රහස්පති සිම නිසා අධ්‍යාපන ක්ෂේත්‍රයේ වඩාත් හොඳ සාර්ථකත්වයක් අභිවෘද්ධියක් දියුණුවක් ඇති කරනවා. ඒ තුලින්ම ලබන ජයග්‍රහණ හා සාර්ථකත්වයන් නිසා තමන්ට වෘත්තීය ලාභ බව ඇති කිරීමේ හැකියාව ඇති කරනවා. සම්මුඛ පරිසර වලින් ජයග්‍රහණ ලබනවා. මිථුන ලග්න හිමියන්ට වඩාත්ම හොඳම හොඳ වර්ණ වශයෙන් සලකන්නේ දම් පාට කොළ පාට. ඒකම හොඳ අංක වශයෙන් කියන්න පුළුවන් විශේෂයෙන්ම අද වර්තමානයේ තියෙන ග්‍රහ තත්ත්වයට සාපේක්ෂව අංක විශේෂයෙන් 5 හොඳයි. අනිත් පැත්තෙන් 3ත් යහපත්යයි ප්‍රකාශ කරන්න පුළුවන්. දින වශයෙන් කියන්න පුළුවන් විශේෂයෙන්ම බදාදා ඊළඟට සිකුරාදා. ඊළඟට කටක ලග්නේ. කටක ලග්නේ විශේෂයෙන්ම සඳහන් කරන්න වෙනවා. මොකද කටක ලග්නේ බ්‍රහස්පති ගමන් කරනවා කේන්ද්‍රයේ ලග්නේ උච්චව. ලග්නේ බ්‍රහස්පති ගමන් කිරීමේ තරම් විශේෂත්වයක් නැහැ. නමුත් උච්චව හංසයෝග උදා කරන නිසා මේ විශේෂ කාරණයක් වශයෙන් සඳහන් කරන්න පුළුවන්. ඒ නිසා ඇත්ත වශයෙන්ම මේ මාසයේ කටක ලග්න හිමියන්ට තිබුණු බාධා බොහෝ දුරට විද්වංශනය වෙලා සැනසීමක් සතුටක් ලබා ගන්න පුළුවන්. තමන්ගේ ආර්ථිකමය ප්‍රගතිය, රැකියා අංශයේ සාර්ථකත්වයේ අදහස් ඉතාමත් ඉෂ්ටඵලදායී වීම,
බලාපොරොත්තු සාර්ථක වීම, යහපතට මඟ පෑදීම කියන බොහෝ දෑ වලින් කටකලග්න හිමියන්ට තෘප්ති සම්පන්න ජීවිතයක් ගත කිරීමට අවකාශ ලැබෙනවා මේ නොවැම්බර් මාසයේ. ආර්ථික වශයෙන් යහපත්, වෘත්තීය වශයෙන් යහපත්. උසස් අධ්‍යාපනය ලබන්නට සුවිශේෂයෙන්ම යහපත් ප්‍රතිඵල ලබන්න පුළුවන්. මීට පෙර වරක් දෙකක් හෝ සම්මුඛ පරීක්ෂණ වලට ගිය අයට මෙවර සම්මුඛ පරීක්ෂණයේදී විශේෂ ජයග්‍රහණයන් තෝරා ගැනීම වගේ දේවල් නිසා එක්තරා විදිහක තෘප්තිමත් ප්‍රතිඵල ලබා දෙන මාසයක් වශයෙන් සඳහන් කරන්න පුළුවන්. සෞඛ්‍ය තත්ත්වයේ සම්බන්ධයෙන් සැලකීමේදී තරම ප්‍රවේශම් වෙන්න ඕනේ. මොකද රාහු ගමන් කරන්නේ කේන්ද්‍රය 8 වැන්නේ, කේතු ගමන් කරන්නේ 2. ඒ නිසා ශරීරයට විෂ වර්ග එකතු වීම, වෛරසයන් එකතු වීම වගේ දේවල්, මුත්‍රා සම්බන්ධ පීඩා, මුඛය සම්බන්ධ පීඩා වැනි දේවල් ඇති කරන්න පුළුවන්. ඒක නිසා ඒ ගැන වැඩි සැලකිල්ලක් දක්විය යුතුයි. යුගදී සම්බන්ධයෙන් සැලකීමේදී සුභාසු මිශ්‍රයි, බ්‍රහස්පති ලග්න ගමන් කිරීම යහපත්. ඒ වුණත් කුටුම්බ ස්ථානයේ කේතු ගමන් කිරීම සහ විවාහ තෘප්ති සම්බන්ධ ස්ථානයේ රාහු ගමන් කිරීම නිසා යුග සැපත සම්බන්ධයෙන් එක්තරා විදිහක සුභාසුව මිශ්‍ර බවක් තමයි ප්‍රකාශ කරන්න පුළුවන් වෙන්නේ. කටක ලග්න හිමියන්ගේ යහපතේ හේතු සාධක වන වර්ණ වශයෙන් සඳහන් කරන්න වෙන්නේ කහ පාට නැත්නම් රන්වන් පාට තමයි විශේෂයෙන් කියන්න පුළුවන්. රතු පාටත් ඒකට අදාළව හොඳයි කියලා කියන්න පුළුවන්. යහපත් වර්ණ වශයෙන් කියන්න පුළුවන්, යහපත් අංක වශයෙන් කියන්න පුළුවන් විශේෂයෙන්ම 9 සහ 3. ඊළඟට යහපත් දින වශයෙන් කියන්න පුළුවන් බ්‍රහස්පතින්දා සහ අඟහරුවාදා. සිංහ ලග්නනෝ සැලකීමේදී විශේෂයෙන්ම සඳහන් කරන්න වෙනවා කේතු ගමන් කරන්නේ ලග්නේ, රාහු ගමන් කරන්නේ 7 වැන්නේ, සෙනසුරු ගමන් කරන්නේ 8 වැන්නේ. මේ කරුණු කීපේ ඒ තරම්ම යහපත් යයි ප්‍රකාශ කරන්න පුළුවන් කමක් නැහැ. ඒක නිසා සිංහ ලග්න හිමියන්ගේ ආර්ථිකමය ප්‍රගතිය සම්බන්ධව යම් බාධා ඇති කිරීමේ අවකාශයක් තිබෙනවා. වෘත්තීය කටයුතු වල කිසියම් විදිහක බාධාකාරී ස්වභාවයක් ඇති කරනවා. ඒ නිසා ඊටමත් විමසිලිමත්ව කල්පනාකාරීව බොහොම බුද්ධිමත්ව ක්‍රියා කිරීම තුළින් මේ අනවශ්‍ය ප්‍රශ්නයන්ට මැදිහත් නොවි රැකියා කටයුතු සාර්ථකත්වයේ ආර්ථික වශයෙන් ඇති කරන බාධාවන්ගෙන් තොරව ජීවත් වීමට අවකාශ ලබා ගන්න පුළුවන්. මොවුන්ගේ යුග සැප සම්බන්ධයෙන් සැලකන කලත් අපිට ඒ තරම උසස් ලෙස වර්ණනා කරන්න බෑ. මොකද කේතු ගමන් කරන්නේ ලග්නේ, රාහු ගමන් කරන්නේ විවාහ ස්ථානයේ. ඒ නිසා යුග සැපතේදී ඊටම සංසුන් මානසිකත්වයක් ඇතිව කටයුතු කිරීම තුළින් යුග දිවියට සම්බන්ධ ඇති විය හැකි අනවශ්‍ය ප්‍රශ්න වලින් මගහැරී ජීවත් වීමට හැකියාව පවතිනවා. ඊළඟට සෞඛ්‍ය තත්ත්වයේ සම්බන්ධනොත් අපිට ඊටමත්ම හොඳයි කියලා කියන්නේ බැරි වාතාවරණයක් තියෙනවා රාහු කේතුගේ ගමන. ඒ නිසා විශේෂයෙන්ම බඩවැල් සම්බන්ධ පීඩා, අර්ශස් වැනි ආබාධ, ගුදේ ආශිත පීඩා වැනි දේවල්ෙන් ප්‍රවේශම් විය යුතුයි. අධ්‍යාපනය සම්බන්ධයෙන් සැලකීමේදී නම් මධ්‍යස්ථ ඵලදායකත්වයක් තිබෙන්නේ. මොකද හේතුව ග්‍රහගමනෙහි ඒ තරම්ම විශිෂ්ට ස්වභාවයක් පවතින්නේ නැහැ. නමුත් බ්‍රහස්පති කේන්ද්‍රයේහි පස්වන්නාපතිය වශයෙන් උච්චව ගමන් කිරීම නිසා ඊළඟට කුජ වුණත් කේන්ද්‍රයේහි යෝගකාරක වශයෙන් ස්වක්ෂේත්‍රය ගමන් කිරීම නිසා අධ්‍යාපනයේ සම්බන්ධයෙන් ප්‍රතිඵල එක්තරා මට්ටමක සාර්ථකත්වයක් ඇති කරනවා කියලා කියන්න පුළුවන් අවකාශයක් පවතිනවා. සිංහ ලග්න හිමියන්ට ඊටමත් හොඳම අංක දෙකක් තියෙනවා. එකක් තමයි 1, අනිත් එක තමයි 9. වර්ණ වශයෙන් තඹ පාට, ඊළඟට රතු පාට. දින වශයෙන් ඉරිදා සහ අඟහරුවාදා. කන්‍යා ලග්නය සම්බන්ධයෙන් සැලකීමේදී සුවිශේෂ පිහිටීමක් අපිට ප්‍රකාශ කරන්න පුළුවන්. කන්‍යා ලග්නයේ යෝගකාරකයා වශයෙන් සැලකන්නේ සිකුරු. සිකුරු කන්‍යා ලග්න හිමියන්ගේ දෙවැන්නට පැමිණෙනවා ස්වක්ෂේත්‍රය. ඒක විශේෂයි. භාග්‍ය ස්ථානාපතිය වශයෙන්, ධන ස්ථානාපතිය වශයෙන් සිකුරු ස්වක්ෂේත්‍රයේ පැමිණීම දෙවැන්නට ආර්ථික වශයෙන් යහපත, ප්‍රගතිය, වෘත්තීය කටයුතු සාර්ථකත්වය සහ තමන්ගේ වෙනත් යහපත් බලාපොරොත්තු වල ඉතාමත් හොඳ ඵලදායක ස්වභාවයක් ඇති කිරීමට මෙම මාසය ඉදිකට සලසන බව ප්‍රකාශ කරන්න පුළුවන්. ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වයේ සම්බන්ධයෙන් සැලකීමේදී වැඩිපුර හොඳයි කියලා කියන්න පුළුවන් මට්ටමට තමයි පවතින්නේ. මොකද බ්‍රහස්පති උච්චව ගමන් කරනවා, සිකුරු ස්වක්ෂේත්‍රය ගමන් කරනවා, යෝගකාර ග්‍රහයා යහපත් ගමන් කරනවා. ඒ නිසා මීට පෙර තිබුණු යම්
අසනීප ආබාධ ශාරීරික අබඩදුබලතාවයන් තිබෙනවා නම් ඒවා දූරීභූත වී සෞඛ්‍ය සම්බන්ධව ඉෂ්ටඵලදායී තත්ත්වයක් ඇති කිරීමේ අවකාශයක් පවතිනවා. අධ්‍යාපනයේ යෙදෙන්නන්ට ඉතාමත්ම හොඳයි. අධ්‍යාපන ප්‍රතිඵල හොඳයි. අධ්‍යාපනයේ අපකපීම හොඳයි. ධාරණ ශක්තිය හොඳයි. මතක ශක්තිය හොඳයි. විභාග වලින් සස්සාකාරයේ සාමාර්ථයක් ලැබෙන බව ප්‍රකාශ කරන්න පුළුවන්. යුග ශබ්ද සම්බන්ධයෙන් සැලකීමේදී මධ්‍යස්ථයි. මොකද කේන්ද්‍රයේ දෙවැන්න පීඩයටපත් වෙන්නේ නැහැ. අටවැන්න පීඩයටපත් වෙන්නේ නැහැ. හත්වැන්න බ්‍රහස්පති දකිනවා. ඒ නිසා යුග ශබ්ද සම්බන්ධයෙන් යහපත් සංසුන් වාතාවරණයක ඇතුව යුග ශබ්ද නිශ්ශබ්දව යහපත් සතුටුදායක තත්වයෙන් ගත කිරීමට අවකාශ සලසා ගන්න පුළුවන්. මොවුන්ගේ යහපත් අංග වශයෙන් කියන්න වෙන්නේ විශේෂයෙන්ම 5 අනිත් පැත්තෙන් 6 යහපත් දින තමයි බදාදා සිකුරාදා. ඊළඟට යහපත් වර්ණ වශයෙන් කියන්න වෙන්නේ දම් පාට ඒකම ලා නිල් පාට. ඔව්. ඊළඟට තුලා ලග්නයේ සම්බන්ධයෙන් සැලකීමේදී අපට බඩි උසක් හොඳයි කියලා කියන්න පුළුවන් කාරණා තියෙන්නේ තුලා ලග්නයේ යෝගකාරක වශයෙන් සැලකන්නේ සෙනසුරු. සෙනසුරා ගමන් කරනවා Tamanට පළදෙනි ස්ථානයක් වන 6 වෙනි. අනිත් පැත්තෙන් යහපත් කාරණයක් තමයි තුලා ලග්න හිමියන්ගේ අඟහරු ලග්නයේ හිඳලා දැන් ගමන් කරන්නේ කේන්ද්‍රයේ දෙවන්නේ ස්වක්ෂේත්‍රයේ ධනස්ථානයේ. ඒකත් එක්තරා විදිහක යහපත් කාරණයක්. මේ සීල කරුණම සැලකීමේදී තුලා ලග්න හිමියන්ට එක්තරා විදිහක වැඩි යහපත් ප්‍රතිඵලයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ආර්ථික වශයෙන් ඇති කරන ප්‍රගතිය සම්බන්ධයෙන් වරදක් වෙන්නේ නැහැ. ඒකම ප්‍රතිරක්ෂා කටයුතු වල පවතින තත්ත්වයේ හිතකර වාතාවරණයක් පවතිනවා කියලා කියන්න පුළුවන්. වරප්‍රසාදයන් ලැබීම, උසස් වීම ලැබීම, තමන්ගේ ඉලක්කයන් සපුරා ගැනීමට හිතකර වාතාවරණයක් තුලා ලග්න හිමියන්ට ඇති කරනවා කියලා ප්‍රකාශ කරන්න පුළුවන් ග්‍රහගමනට සාපේක්ෂව. තුලා ලග්න හිමියන්ගේ සෞඛ්‍ය තත්ත්වයේ සම්බන්ධයෙන් සැලකීමේදී අයහපත් නැහැ. නමුත් මලබද්ධය වැනි පීඩා කිසියම් ප්‍රමාණයකින් ඇති කරන්න පුළුවන්. නමුත් තාමත් අයහපත් සෞඛ්‍යමය අඩාලත්වයක් ඇති කරන්නේම නැහැ. කිසියම් ප්‍රමාණවත් යහපත් මට්ටමේ සෞඛ්‍ය තත්ත්වයකින් යුක්තව ජීවිතය ගත කිරීමේ හැකියාවක් පවතිනවා. අධ්‍යාපනය සම්බන්ධයෙන් සැලකීමේදී අසුබ නැහැ. රාහු පස්වැන්නේ ගමන් කිරීම අසුබයයි හිතන්න පුළුවන්. නමුත් එහෙම වෙන්නේ නැහැ. හේතුව මොකද? රාහු පස්වැන්නේ ගමන් කරන්නේ මූලත්‍රිකෝණව. ඒක හොඳයි. ඒක නිසා අධ්‍යාපන කටයුතු වල සාර්ථකත්වයේ ඒ ධාරණ ශක්තිය, ස්මරණ ශක්තිය ඒවාට සම්බන්ධයෙන් පවතිනා වූ උපන් කුසලතාවයේ වඩාත් වර්ධනය කරලා අධ්‍යාපනයේ ප්‍රතිඵල හොඳ මට්ටමකට පත්වීමේ හැකියාවක් ඇති කරන බව ඉතාමත් නිර්වෘල්ව ප්‍රකාශ කිරීමේ හැකියාවක් පවතිනවා. යුගදීවේ සම්බන්ධයෙන් තුලා ලග්නයට අයහපත් නැහැ. හේතුව මොකද? කේන්ද්‍රයේ දෙවැන්නේ අඟහරු ගමන් කරතත් මේ අඟහරු ගමන් කරන්නේ කේන්ද්‍රයේ ස්වක්ෂේත්‍රයක. ඒක අයහපත් නැහැ. ඊළඟට 7 වෙනි පීඩාකාරී නැහැ, 8 වෙනි පීඩාකාරී නැහැ. ඒ නිසා යුග ශබත ප්‍රමාණවත් මට්ටමේ සාර්ථකත්වයකින් පවතින බව ප්‍රකාශ කිරීමට හැකියාවක් පවතිනවා. තුලා ලග්න හිමියන්ට යහපත් දින වෙන්නේ සෙනසුරාදා සහ බදාදා. සෙනසුරාදා සහ බදාදා යහපත් වර්ණ වෙන්නේ නිල් පාට, දම් පාට. යහපත් අංක වෙන්නේ 8 සහ 6. පුචි ලග්න අනුව සැලකීමේදී මේ මාසයේ අයහපත් නැහැ. හේතුව මොකද? පුෂ්‍ය ලග්නයේ ලග්නාපතියාම වන කුජ ස්වක්ෂේත්‍රව රුචක කියන යෝගයෙන් යුක්තයි. ඒක හොඳයි. කුජ පාපියක් වුණත් ලග්නයේ බලවත් වීම නිසා රුචක කියන බලවත් යෝගය තියෙනවා. පංච මහා පුරුෂය වලින් එකක්. ඒක නිසා යහපත් ප්‍රතිඵල ගෙන දීමේලා හේතුකාරක වෙනවා. තමන්ගේ වෘත්තීය කටයුතු වල සම්බන්ධයෙන් උනන්දුවක් ආ උත්සාහයක් ඇතුව කියලා කරන්න පුළුවන්. ආර්ථික වශයෙන් ප්‍රගතියක් ඇති කරනවා. විශේෂයෙන් මේට හේතුව තමයි ධනස්ථානාවතිය වන බ්‍රහස්පති ලාභ ධනස්ථානාවතිය වන බ්‍රහස්පති භාග්‍යස්ථානයේ උච්චවම කරනවා. ඒක නිසා ආර්ථික වශයෙන් හොඳ යහපතක් සාර්ථකත්වයක් දිනුනක තියන්න පුළුවන්. අවශ්‍ය නම් Tamanට ඒ පැතිර යොමුලා තියෙනවා නම් ලොතරැයි සීබ් දිනුම් වගේ දේවල් ගැනීමෙන් කිසියම් විදිහේ ලාභයක් ප්‍රයෝජනයක් ජයග්‍රහණයක් ලබා ගැනීමට හැකියාව පවතිනවා. වෘත්තීය කටයුතු සම්බන්ධයෙන් හොඳයි, ආර්ථික සම්බන්ධයෙන් හොඳයි. සෞඛ්‍ය තත්ත්වයේ සම්බන්ධයෙන් අයහපත් නැහැ. හේතුව මොකද? කේන්ද්‍රයේ ලග්නාවතිය අයිත බලවත්ව සිටීම සහ අනිකුත් ග්‍රහයන්ගෙන් ලැබෙන
යහපත් බලපෑම නිසා සෞඛ්‍යමය වශයෙන් සුරක්ෂිත භාවයක් ඇති කරන බවක් තියෙනවා. බ්‍රහස්පති තමයි ජීවාරක්ෂක වශයෙන් අපි හඳුන්වන්නේ. ඒ ජීවාරක්ෂක ග්‍රහය භාග්‍ය ස්ථානගතව ලග්නයේ දැකමින් ගමන් කිරීම නිසා කලකින් උදාවන හොඳ මාසයක් යයි ප්‍රකාශ කිරීමට හැකියාව පවතිනවා. අධ්‍යාපන ක්ෂේත්‍රයේ යුක්ත අයට ඉතාමත් හොඳයි. විභාග සාමාර්ථය, සම්මුඛ පරීක්ෂණ වලින් සාමාර්ථක, විභාග වලින් උසස් ආකාරයෙන් ලකුණු ලබා ගැනීම, අධ්‍යාපනයේහි ඉලක්ක ප්‍රතිඵල මුදුන්පත් කර ගැනීම කියන ඉතාමත් හොඳ ප්‍රතිඵල සඳහා උච්ච ලග්නියන්ට භයවින්ම යහපත් මාසයක් යයි ප්‍රකාශ කිරීමට අවකාශ පවතිනවා. යුග දිවි සම්බන්ධයෙන්ත් මේ අයහපත් මාසයක් නෙවි. හේතුව තමයි දෙවැන්නේ පාපයන් නොසිටීම, කුටුම්බ ස්ථානයේ, ඊළඟට විවාහ ජීවිතයේ තෘප්ති සම්බන්ධ ස්ථානයේ අටවැන්න පාපයන් නොසිටීම, ඒකම කේන්ද්‍රයේහි සමස්තයක් වශයෙන් ගත්තන් පස්සේ බ්‍රහස්පති වැනි ග්‍රහයන්ගේ බලය නිසා යුග ශබ්ද සම්බන්ධයෙන් හිතකර සංසුන් නිශ්ශබ්ද වාතාවරණයක් ඇතිව ජීවත් වීමේ හැකියාව පවතින බව ප්‍රකාශ කරන්න පුළුවන්. මම ලග්න හිමියන්ට විශේෂයෙන්ම යහපත් දින වශයෙන් කියන්නේ කුජ දින අඟහරුවාදා, අනිත් පැත්තෙන් ගුරු දින බ්‍රහස්පතින්දා. යහපත් අංක වශයෙන් ප්‍රකාශ කරන්නේ 1, අනිත් පැත්තෙන් යහපත් දින වශයෙන් අංක වශයෙන් ප්‍රකාශ කරන්නේ 3. 1 සහ 3. වර්ණ වශයෙන් කියන්න පුළුවන් රක්ත වර්ණය සහ රන්වන් පාට. ධනු ලග්නයේ අනුව සැලකීමේදී විශේෂයෙන්ම ලග්නාපතිය වන බ්‍රහස්පති කේන්ද්‍රයේ ගමන් කරනවා උච්චව. ඒක යහපත් කාරණයක්. ඊළඟට අනිත් පැත්තෙන් රාහු මොකරන් කේන්ද්‍රයේ 3 වන්නේ. හොඳයි. ඒක විශේෂ කාරණයක්. ඒ නිසා මෙම නොවැම්බර් මාසයේ තමාගේ දියුණුව, අර්ථලාභය, ආර්ථිකමය යහපත, ඒකම වෘත්තීය කටයුතු සාර්ථකත්වය සම්බන්ධයෙන් හිතකර වාතාවරණයක් තියෙනවා. බ්‍රහස්පති අටවැන්නේ ගමන් කිරීම අපි අසුභය ප්‍රකාශ කරන්නේ නැහැ. හේතුව මොකද ධනු ලග්නයට පමණයි ලග්නාපතිය අටවැන්නේ ගමන් කිරීමේ උච්චවන එකම රාශිය. ඒ නිසා ධනු ලග්න හිමියන්ට මේ බ්‍රහස්පති ගමන සුවිශේෂ ප්‍රතිඵල ගෙන දෙනවා අටවැන්නේ ගමන් කරතත්. ඒක ආර්ථික ප්‍රගතිය, වෘත්තීය ප්‍රගතිය සහ වෙනත් අභිලාෂයන් ඉෂ්ට සිද්ධ කර ගැනීමට හොඳම හොඳ වාතාවරණයක් වශයෙන් ප්‍රකාශ කරන්න පුළුවන්. ධනු ලග්න හිමියන්ට අදාළව සැලකීමේදී ඔවුන්ගේ යුග ශබ්ද සම්බන්ධයෙන්වත් මධ්‍යස්ථ ප්‍රතිඵලදායක වාතාවරණයක් පවතින්නේ. මොකද හේතුව කේන්ද්‍රයේහි දෙවැන්නේහි අටවැන්නේහි හත්වැන්නේහි පාපය ගමන් කරන්නේ නැහැ. ඒ නිසා කිසියම් විදිහක සමබර තත්ත්වයකින් යුක්තව යුග ශබ්ද ගත කරන්න පුළුවන්. විවිධ අවුල්, වියුල්, බාධා, ගැටලු, ප්‍රශ්න, මත ගැටුම් වලට භාජනය නොවි යුග ශබ්ද ප්‍රමාණවත් මට්ටමේ සාර්ථකත්වයෙන් යුක්තව ගත කිරීමේ අවකාශයක් පවතිනවා. මොවුන්ගේ අධ්‍යාපන සම්බන්ධ කටයුතු වලදී හොඳයි. ලග්නාවතිය ප්‍රඥාවට කාරකයා වශයෙන් උසස් වූ දැනුමට කාරකයා වශයෙන් උච්චව ගමන් කිරීම සහ කේන්ද්‍රයේහි කුජ පස්වැන්න අධිපතිය වශයෙන් නමුදු 12 ගමන් කරතත් ස්වක්ෂේත්‍රයේ ගමන් කිරීම නිසා ධාරණ ශක්තිය, මතක ශක්තිය, තරඟ විභාග වලින් ජයග්‍රහණය යන දාවලට ඉතාමත් හිතකර වාතාවරණයක් පවතිනවා. ඒ නිසා ධනු ලග්න හිමියන්ට මේ මාසයේ ඵලදායකයි, සුබදායකයි. ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වයේ සම්බන්ධයෙන් සැලකීමේදී අහිතකර වන්නේ නැහැ. කේන්ද්‍රයේහි රාහු 3 වන්නේ වික්‍රමස්ථානයේ ගමන් කිරීම යහපත්. ඒකම කේන්ද්‍රයේහි සෙනසුරු 4 වන්නේ ගමන් කිරීම නිසා ධර්මයක් දුරට පෙනහළු ආශිත පීඩා, සෙම්කෝ මුල්ලු පීඩා වැනි දේවල් ඇති කිරීමේ අවකාශයක් පවතිනවා. ඒ සම්බන්ධයෙන් විමසිලිමත් ක්‍රියා කිරීම අවශ්‍යයි. ජය අංකයේ වශයෙන් සලකන්න වෙන්නේ විශේෂයෙන්ම 3, අනිත් පැත්තෙන් 1. 3යි 1යි. යහපත් දින වශයෙන් කියන්න වෙන්නේ බ්‍රහස්පතින්දා සහ ඉරිදා. එතකොට යහපත් වර්ණ වශයෙන් කියන්න වෙන්නේ රන්වන් සහ තඹ. මකර ලග්නය ගැන සැලකීමේදී අපිට ප්‍රකාශ කරන්න පුළුවන් මකර ලග්නයේ හිමියන්ගේ ලග්නාපතියාම ගමන් කරන්නේ 3 වැනි වික්‍රමස්ථානයේ. ඒක හොඳයි. බ්‍රහස්පති ගමන් කරනවා දැන් 7 වැන්නේ හංස යෝගයේ සහිතව. කුජ ගමන් කරනවා කේන්ද්‍රයේ ලාභ ස්ථානයේ හෙවත් අය ස්ථානයේ. ඒ නිසා මකර ලග්න හිමියන්ට කාලාන්තරයක් තිස්සේ පැවතිච්ච බොහොම බාධා, පීඩා, ගැටලු, ප්‍රශ්න, අර්බුද සමනය වෙලා
එක්තරා විදිහක යහපතකට මඟ සලසන කාල සීමාවක්. ආර්ථිකමය ප්‍රගතිය වශයෙන් හොඳයි. ධනෝපායන මාර්ග සාර්ථක වෙනවා. වෘත්තීය කටයුතු වල කිසියම් විදිහක තෘප්තිමත් ස්වභාවකින් යුක්තව ජයග්‍රහණයන් ඒක මුසස් වීම සහිතව ගත කිරීමේ හැකියාවක් පවතින. ඒ නිසා මකර ලග්න හිමියන්ට ආර්ථිකය වෘත්තීය යන දෙයන්සෙන්ම යහපත් ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාවක් පවතිනවා. ඔවුන්ගේ විශේෂයෙන්ම යුගසපත සම්බන්ධයෙන් සැලකීමේදීත් අයහපත් වන්නේ නැහැ. හේතුව තමයි දෙවැන්නේ රාහු ගමන් කරතත් රාහු මූල ත්‍රිකෝණීයම හේතු වට වෙන්නේ ගමන් කරතත් හේතු මූල ත්‍රිකෝණීයම නිසා යුගසපත සමබර තත්වයෙන් ගත කිරීමේ හැකියාවක් පවතිනවා. යුගසපතට අදාළව යහපත් දරුවන්ගේ දියුණුව, දරුවන්ගේ අභිවෘද්ධිය, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකත්වය නිසා මව්පියන් වශයෙන් Tamanට සතුටක් සන්තෝෂයක් ලබා ගැනීමේ හැකියාව පවතිනවා. සෞඛ්‍ය තත්ත්වයේ සම්බන්ධයෙන් තරමක් හොඳ නැහැ. හේතුව තමයි හේතු වට වෙන්නේ ගමන් කිරීම, රාහු දෙවන්නේ ගමන් කිරීම. ඒ නිසා මුත්‍රා සම්බන්ධ පීඩා, මුත්‍රාශය සම්බන්ධ පීඩා, ශරීරයේහි වෛරසයන් නැතිවීම සම්බන්ධ පීඩා වැනි දෑ වලින් ප්‍රවේශම් බිහිතු පවතිනවා. සෞඛ්‍ය තත්ත්වයේ සම්බන්ධයෙන් සැලකීමේදී රාහු දෙවන්නේ ගමන් කිරීම, හේතු වට වෙන්නේ ගමන් කිරීම නිසා තරමක් ප්‍රවේශම් වෙන්න ඕනේ. හේතුව මොකද? ශරීරයට වෛරසයන් නැතිවීම, එමෙන්ම විෂ වර්ගයන් එකතු වීම, ඊළඟට මුත්‍රා සම්බන්ධ පීඩා, මුත්‍රාශය සම්බන්ධ පීඩා වැනි දෑ ඇති ගන්න පුළුවන්. ඒ කියන්නේ සුපරීක්ෂාකාරීත්වයෙන් යුතුව ක්‍රියා කිරීම අත්‍යවශ්‍යයි. අධ්‍යාපනය සම්බන්ධයෙන් යහපත්. හේතුව මොකද? අධ්‍යාපන සම්බන්ධයෙන් සැලකීමේදී බුදහු යහපත්ව ගමන් කරනවා සේම ඊටත් වඩා පස්වැන්නාවතිය වෙච්ච සිකුරු යහපත් ආකාරයෙන් ගමන් වල දෙනවා. සිකුරු ගමන් කරනවා විශේෂයෙන්ම දෙවෙනිදා සිට තුලා රාශියේ ස්වක්ෂේත්‍රව. ඒක අධ්‍යාපන කටයුතු වල සුවිශේෂ ජයග්‍රහණයක් ලබා ගැනීමට හොඳම හොඳ මාවතක් පිළිරෙනවා. ඒ නිසා අධ්‍යාපන අංශෙහි යහපතට බෙහෙවීම ඵලදායකයි කියලා කියන්න පුළුවන්. ඊළඟට සුභ අංක තමයි විශේෂයෙන්ම 6 අනිත් පැත්තෙන් 8. සුභ දින තමයි සිකුරාදා සෙනසුරාදා. ඊළඟට සුභ වර්ණ තමයි ලා නිල ඒකම නිල. කුම්භ ලග්නයන්ව සැලකීමේදී අපට ප්‍රකාශ කරන්න වෙනවා ලග්නයේම රාහු ගමන් කරනවා, 7 කේතු ගමන් කරනවා, කුජ 10 ගමන් කරනවා. මේවා අසුභයයි මම ප්‍රකාශ කරන්නේ නැහැ. රාහු ලග්නයේ ගමන් කරතත් මූල ත්‍රිකෝණයි, කේතු 7 ගමන් කරතත් මූල ත්‍රිකෝණයි, කුජ 10 ගමන් කරතත් කුජක යෝගින් යුක්තයි. ඒ නිසා මේ පාපයන් වශයෙන් මේ ස්ථාන වල ගමන් කරත් ඔවුන් ගමන් කරන්නේ යහපත් ආකාරයෙන්. ඒ නිසා කුම්භ ලග්න හිමියන්ගේ වැඩ කටයුතු වල අභිප්‍රායයන් සාර්ථකත්වයක් ඇති කරනවා. පොඩි පොඩි බාධා තියෙයි. ඒ වුණත් අරමුණු අපේක්ෂා ඉෂ්ටඵලදායී තත්ත්වයට පත් කරන තමන්ට යහපත් ජයග්‍රහණයක් සාර්ථකත්වයක් ඇති කරන කාල සීමාවක් වෘත්තීය කටයුතු වල සාර්ථකත්වයේ සම්බන්ධයෙන් හොඳයි. ආර්ථිකයෙන් වශයෙන් ප්‍රගතියක් සාර්ථකත්වයක් ඇති කරනවා. ඒ සම්බන්ධ අඩපණතාවයක් ඇති කරන්නේ නැහැ. යුගසපත සම්බන්ධයෙන් සැලකීමේදී මධ්‍යස්ථයි. ඒ මොකද රාහු 1 කේතු 7 ගමන් කිරීම පමණක්ම නෙවී අනෙක් ග්‍රහයන්ට සාපේක්ෂව සැලකීමේදී යුගසපත සම්බන්ධයෙන් කිසියම් විදිහක මධ්‍යස්ථ ඵලදායක වාතාවරණයක් ඇති කරනවා. අන්තවාදී නොවි සමබරව මධ්‍යස්ථ හැඟීමෙන් යුක්තව ක්‍රියා කිරීම තුළින් යුගසපතෙහි සංසුම් බව පවත්වාගෙන යන්න පුළුවන්. අධ්‍යාපනයේ නියුක්තන්ට වරදක් නැහැ. මොකද අධ්‍යාපනය සම්බන්ධයෙන් පෙන්වන්නේ කේන්ද්‍රයේ 5න් සහ 10න්. පස්වැන්නාපතියා වශයෙන් බුධහුත් 10 සහ 9 අපතියා වශයෙන් ජනන අනිත් අනිග්‍රහයන් වගේම සිකුරුත් ඊටමත් හොඳට ගමන් කරනවා. තුලාවේ සිකුරු ගමන් කරන්නේ උසස් අධ්‍යාපන භාවයේ. ඒ නිසා අධ්‍යාපනාංශයේ ඉලක්කයන් සපුරාගෙන ප්‍රතිඵල වලින් තෘප්තිමත් වෙන්න පුළුවන් වාතාවරණයක් ඇති කරනවා. අධ්‍යාපනයේ අරමුණු බෙහෙවින්ම සාර්ථකයි. විශේෂ අභිවෘද්ධියක් ඇති කරනවා. සම්මුඛ පරීක්ෂණ ආදියෙන් ඉහළ තලයට පත් වෙන්න පුළුවන් හැකියාවක් ඇති කරනවා. සෞඛ්‍ය තත්ත්වයේ සම්බන්ධයෙන් ප්‍රකාශ කරන්න ඕනේ. ඒ සම්බන්ධයෙන් සැලකීමේදී තරමක් ඔය වැටීම් තැලීම්, අනුතුරු පීඩා, ලේ සෙලවීම වගේ දේ වලින් ප්‍රවේශම් වෙන්න. රාහු ලග්නෙම මම කරන්නේ. රාහු කියන්නේ වැටීම් තැලීම් වලට බලපත් වෙන ගහයෙක්. ඒ නිසා ඒ සම්බන්ධයෙන් ප්‍රවේශම් විය යුතුයි. විශේෂයෙන්ම ගුදේ ආශ්‍රිත අර්ශස් වැනි පීඩා වෙනත් තරමක් සැලකිලිමත් විය යුතුයි. ඊළඟට මීට දාලා හොඳම අංකයේ බවට මම ප්‍රකාශ කරන්නේ 6 වෙන්න හුඟක් හොඳයි. ඊළඟට ඉතින් 8 වෙන්න ලග්නාපතියාගේ අංකයේ. සුභ වර්ණ වශයෙන් කියන්නේ
නිල් පාට. ඊළඟට සුබ දින වශයෙන් ප්‍රකාශ කරන්නේ සෙනසුරාදා සිකුරාදා. මීන ලග්න අනුව සැලකීමේදී ලග්නාපති වශයෙන් සැලකන්නේ බ්‍රහස්පති. බ්‍රහස්පති පස්වැන්නට පැවණියා උච්ච වෙලා. ඒ විශේෂ ප්‍රතිඵල ගැන කාරණයක් ලග්නාවතිය බලවත්ද පූර්ව පුණ්‍යස්ථාන පැවණීම. ඒ නිසා තමාගේ සියලු අනුමන අපේක්ෂා බලාපොරොත්තු වල හොඳ ප්‍රතිඵලදායකත්වයක් ඇති කරනවා. යහපතට මඟ පෑදෙනවා. අභිප්‍රායන් ඉෂ්ට සිද්ධ වෙනවා. වෘත්තීය කටයුතු වලට අදාළව හුඟක් හොඳයි. ආර්ථිකමය ප්‍රගතියට ඉතාමත් හොඳයි. අලුත් ධනෝපායන මාර්ග වලට ප්‍රවේශ වෙලා ඒ තුලින් හොඳට ධනයක් ලබා ගැනීමේ හැකියාව යහපත් ලෙස පවතිනවායි ප්‍රකාශ කරන්න පුළුවන්. ආර්ථික වශයෙන් හොඳ වන අතරම වෘත්තීය ජීවිතයත් හොඳයි. අනිත් පැත්තෙන් යුග සපත සම්බන්ධයෙන් සැලකීමේදී හිතකර බව කියන්න පුළුවන්. හේතුව තමයි කේන්ද්‍රයේහි දෙවැන්න පීඩාවට පත් නොවීම, අටවැන්න පීඩාවට පත් නොවීම. ඒ නිසා යුග සපත සම්බන්ධයෙන් හිතකර වාතාවරණයක් ඇති කරනවා. විශේෂයෙන්ම තමන්ගේ දූ දරුවන් ඉතාමත් ඉහළ තරයට පත් වීමේ හැකියාව, ඔවුන්ට අධ්‍යාපන වශයෙන් ඒ ඉලක්කයන් සපුරා ගැනීම, විදේශ අධ්‍යාපන ලැබීම, ශිෂ්‍යත්ව ලාභ හා වෙනත් ආකාරයෙන් අනපේක්ෂිත ලෙස අධ්‍යාපනයේ ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාවක් පවතිනවා. විශේෂයෙන්ම තමන්ට වඩා දරුවන්ට. ඒ නිසා මේ සම්බන්ධයෙන් ඉතාමත් ප්‍රශස්ත මට්ටමේ ප්‍රතිඵල ලැබෙනවායයි ප්‍රකාශ කරන්න පුළුවන්. සෞඛ්‍ය තත්ත්වයේ සම්බන්ධයෙන් සැලකීමේදී අයහපත් නැහැ. නමුත් ඉතින් සෙනසුරු ලග්නයේ ගමන් කිරීම නිසා තරමක් වාතාබාධ ඒකම හන්දිපත් වලට සම්බන්ධ පීඩා සෞඛ්‍ය තත්ත්වයේ පොඩි ඌනතාවයන් ඇති කිරීමේ අවකාශයක් පවතින්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් තරමක් ප්‍රවේශම් විය යුතුයි. රැකියාව සම්බන්ධයෙන් යහපත් වාතාවරණයක් පවතිනවා. මොකද කර්මස්ථානාපතියා වෙච්ච බ්‍රහස්පති ලග්නාපතියා වෙමින් කේන්ද්‍රයේ බලවත්ව ගමන් කිරීම. ඒක රැකියාව සම්බන්ධව විශේෂයි, අධ්‍යාපනය සම්බන්ධව විශේෂයි, ධනය සම්බන්ධව විශේෂයි. හැම පැත්තෙම හොඳයි. සුබ අංක වශයෙන් කියන්නේ විශේෂයෙන්ම තුන අංක 3 බෙහෙවින්ම යහපත්. ඊළඟට අංක 7 බෙහෙවින් යහපත්. අංක 7 චන්ද්‍රයට යයිති. ඒ නිසා විශේෂම අංක 7 බෙහෙවින් යහපත්. ඒකම අංක 3 විශේෂයෙන් යහපත්. ඊළඟට සුබ වර්ණ වශයෙන් කියන්න පුළුවන් රන්වන් පාට. ඒකම ශ්වේත වර්ණය. ඒ කියන්නේ සුදු පාට. ඒක විශේෂයෙන් හොඳයි. සුබ දින වශයෙන් බ්‍රහස්පතින්දා සඳුදා